Hi, hello viewers. I'm Lucky Fatima. මේ වීඩියෝ එක සිංහලෙන් දාන්නේ සිංහල කට්ටිය අනිවාර්යෙන් බලන්න ඕනේ නිසා. මේ ලංකාවෙන් එක වෛද්‍යවරියක් ගියානේ පලස්තීනෙට. ඒ කියන්නේ ලංකාවෙන් විතරක් මිනිස්සු ගියේ නෑ. රටවල් 45කින් බෝට්ටු වගේ බෝට්ටු 40කට වැඩිය බෝට්ටු ගියා. මිනිස්සු 500කට වැඩිය දෙනෙක් ගියා මේ පලස්තීනෙට. ඒ කියන්නේ යුද්ධෙන් මේ කරදර වෙච්ච මිනිස්සුන්ට පොඩි ළමයින්ට කෑම මේ මොනවාද බෙහෙත් එහෙම දෙන්න. මගේ මව් භාෂාව සිංහල නෙමෙයි. ඒ නිසා මම කතා කරන එකේ පොඩි වැරදි තිබ්බොත් මට සමා වෙන්න. මං සිංහල කතා කරන්න දන්නවා. ඒත් සිංහල අය තරම් දන්නේ නැහැ. මේ ගියේ සමීරා මෙහබූබ් අලි ගැන Facebook එකේ ගොඩාක් දෙනෙක් සාමාන්‍යයෙන් හොඳ ඉගෙන ගත්ත දැනුම් තේරුමක් තියෙන සමහර හොඳ මිනිස්සු හොඳ කියනවා මිසක් ගොඩාක් අය මේ දේශපාලඥයෝ පොලිටිෂියන්ස් ලගේ වලිගය අල්ලන කට්ටිය එයාට බනිනවා. බනින්නේ කොහොමද? ඕකේ ගියා පලස්තීනට පුක දෙන්න මේ කතා කරන්නත් දන්නේ නැති විදිහට අර මිනිස්සෙක්ට කතා කරන්න මේකක් තියෙන්න ඕනේ. අර වැදගත්කමක් තියෙන්න ඕනේ. වැදගත්කමක් නැතුව කුණුහරුපෙන් තමයි කුණුහරුපෙන් තමයි අපේ ලංකාවේ කට්ටිය මේ සෝෂියල් මීඩියා වලත් කතා කරන්නේ. මන් දන්නේ ඒක ඇයි කියලා. අපේ රටේ කට්ටිය විතරයි ඔහොම. ඇත්තට ලැජ්ජයි. ඇත්තට ලැජ්ජ වෙන්න ඕනේ කරුණක් එක. එහෙම කතා කරන්න හොඳ නැහැ. වැදගත් විදිහට කතා කරන්න ඕනේ. කුණුහරුප කතා කරන්න හොඳ නැහැ. හැම භාෂාවෙන්ම ඉන්නවා කුණුහරුප කතා කරන කට්ටිය. ඒත් ලංකාවේ වැඩි. ඒකත් හොඳ දෙයක් කරන්න ගියේ. එයා ගියේ එයා වෛද්‍යවරියක් හැටියට උදව් කරන්න ගියේ. ලංකාවෙන් ගියේ එයා විතරයි වුණාට ගොඩාක් කට්ටිය ගියා. ඒත් ගියේ ඔක්කොමලා මුස්ලිමුත් නෙමෙයි. යුරෝපියන්ස්ලා එහෙම ගොඩක් ගියා. ඕස්ට්‍රේලියාවෙන් යුරෝප් කන්ට්‍රි වලින් එහෙම ගියා. ඒගොල්ලෝ මුස්ලිම්ම නෙමෙයි. ගියේ ඔක්කොමලා ක්‍රිස්තියන් කට්ටියත් ගියා ඒකේ. එතකොට ඒ මුස්ලිම් එක්කෙනෙක් නිසා අපේ ලංකාවේ මිනිස්සු ඔහොම කතා කරන එක වැරදීනේ. ඒකත් එක්ක මං කියන්නේ දැන් පිට රටවල් යුරෝප් කන්ට්‍රීස් සිටන් කියනවා එයාව සමීරා මෙහබූබ් අලි ගිය නිසා ලංකාව හොඳ රටක්. මනුස්සකම් අතරින් උසස් තැනක ඉන්නේ. ලංකාව කියන්නේ හරි හොඳ මනුස්සකමින් පිරුණු රටක් කියලා මිනිස්සු කියනවා. ඒත් අපේ ලංකාවේ මිනිස්සු පුක දෙන්න ගියා, අරක දෙන්න ගියා, මේක දෙන්න ගියා. ඒයි ලංකාවේ පිරිමි නැද්ද පුක දෙන්න? මං අහන්නේ. ගෑණියෙකුට පුක දෙන්න ලංකාවේ පිරිමියෙක් නැද්ද? පුක දෙන්න පලස්තීනට යන්න ඕනේද මුස්ලිම් කෙල්ලෙක්? එහෙම කතා කරන්න එපා. වැරදි. ඇත්තට කුණුහරුප කතා කරන එක අප්‍රසන්නයි. ඒක අහගෙන ඉන්නත් බෑ. හරි. එහෙම කතා කරනකොට එක්කෙනෙක්ව පහත් කරලා ඒකත් එක්ක මේ ජාතිවාදය, අන්තවාදය, ආගම් භේදය, භාෂා භේදය එයි මෙහෙම මේ ළඟදි දෙමළ කොල්ලෙක් යාපනයේ කොල්ලෙකුත් දාලා තිබ්බා කතාවක්. මේ සිංහල කට්ටිය අහගන්න කියලා කියනවා. ඒ කොල්ලා ලස්සන්ට කියනවා ඒ කොල්ලාගේ මල්ලි කොටියෙකුණත් ඒ කොල්ලා මරනවා කියලා. ඒ තරම් හොඳ දෙමළ මිනිස්සුත් ඉන්නවා. නරක එහෙම කොටි පැත්තට සපෝට් කරන මිනිස්සුත් ඉන්නවා. අපේ මුස්ලිම් කට්ටියත් හොඳ කට්ටියත් ඉන්නවා. අන්තවාදයට සපෝට් කරන කට්ටියත් ඉන්නවා. ඒ වගේම සිංහල අයත් ඉන්නවා. හොඳ අයත් ඉන්නවා. සිවුරේ නාමයෙන් වැරදි කරන අයත් ඉන්නවා. නැද්ද? ඔක්කොම බෞද්ධ ආගමද, මුස්ලිම්ද, හින්දු ආගමද, ක්‍රිස්තියානිද කියලා නෑ. හැම ආගමේම වැරදි කරන අයත් ඉන්නවා. හොඳ කරන අයත් ඉන්නවා. එක්කෙනෙක් වැරද්දක් කරා කියලා කවුදෝ මේ ත්‍රස්තවාදී අන්තවාදී කොහේ හරි තිබ්බා. කවුරු හරි කරා කියලා. දැන් සහරාන් කරා කියලා ලංකාවේ ඉන්න මුස්ලිම් කට්ටිය ඔක්කොම අන්තවාදීද? ඔක්කොම ත්‍රස්තවාදීද? එතකොට මුස්ලිම් කට්ටිය නැද්ද? දැන් අර සාෆි ડોක්ටර්ට කොච්චර කරන්න පුළුවන්ද? එච්චර කරා. අරක කිව්වා, මේක කිව්වා, වද ડોක්ටර් කිව්වා, වද කොත්තු කිව්වා, වද මොනවාද කිව්වා. එයා මේ අරක කරනවා, මේක කරනවා කියලා. ළඟදි සිංහල අම්මා කෙනෙක්ව බේරගත්තේ කවුද? ඒ ડોක්ටර්ම තමයි. විනාඩි එයාගේ අර වේගය එයාට කිව්වනේ කතාවක් අර හයියෙන් වේගෙන් කරනවලු වද ඔපරේෂන්. ඒ ඔපරේෂන් එක ඒ හයියෙන් වේගෙන් කරපු ඔපරේෂන් එකක් නිසා ළඟදී අම්මෙක් බේරුනේ නැද්ද? නැත්තම් ඒ අම්මා මැරෙනවා. අන්න ඒ වගේ මිනිස්සුන්ට කතා කියන්න කලින්, මිනිස්සෙක්ව මේ පහතට දාන්න කලින්, මිනිස්සෙක් ගැන වැරදි විදියට සිතුවිල්ලක් හිතට ගන්න කලින් හොඳ දෙයක් හිතන්න. අර කියලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවා වෛරයක් මේව කරන්න බෑ.
හිතේ ආදරයක් තියෙන්න ඕනේ. ආදරෙන් තමයි හැමදේම මේ හදන්න පුළුවන්. බෞද්ධ ආගමේ කියලා තියෙන්නේ මොකද්ද? ත්‍රිපිටකයේ කියලා තියෙන්නේ මොකද්ද? ඒක ඉගෙනගෙන ඒ විදියට ඉන්න බලන්න. නිකං මේ ජාතිවාදය අවුස්සගෙන අන්තවාදය අවුස්සගෙන කෑ ගහන්න උවමනා නැහැ. ඒ මොන ආගමේ වුණත් හරි. දැන් සහරාන් කියන්නේ බල්ලෙක්. මගේ හැටියට මං කියන්නේ සහරාන් කියන්නේ බල්ලෙක්. ඌට ඒ නිසානේ අපේ මේ අපි වලලන තැනවත් දුන්නේ නැත්තේ ඌව බල්ලෙක් වගේ දාන්න කිව්වා. ඌට මේ සාමාන්‍ය මිනිස්සුෙකුට කරන මේ මොනවාද කියන්නේ ඒකට අන්තිමට කරන්න ඕනේ මේ යුතුයකම් හරි ඌට ඉෂ්ට කරන්න දුන්නේ නේ ඌව බල්ලෙක් වගේ දැම්මේ. ඒ වගේ ත්‍රස්තවාදය කරන කවුරුණත් උන් බල්ලෝ තමයි. හරි සමහර විට සමහර කට්ටිය සමහරුන්ව නායකයෙක් කියාගෙන සමරනවා ඇති. හරි ඒ කියලා හැමෝම එහෙම නැහැ. ඒ නිසා මේ ලංකාවේ ගිය ඉතිහාසෙ ගියා. ඉතිහාසෙ කියන්නේ ඉවර වෙච්ච දෙයක්. ඉවරයි ඒක. දැන් තියෙන දෙයින් අනාගතේ තමයි අපි බලන්න ඕනේ. අනාගතේ අපි හදා ගන්න ඕනේ. අනාගතේ මේ ඉන්න පොඩි කොල්ලෝ කෙල්ලන්ගේ ඔළුව බ්‍රේන් වොෂ් කරලා අරුත් එක්ක එකතු වෙන්න එපා. මුත් එක්ක එකතු වෙන්න එපා. ඌ ත්‍රස්තවාදී, මූ අන්තවාදී, මූ ජාතිවාදී කියාගෙන ඔහම හදවන්න එපා. කැපුවොත් එන්නේ ඔක්කොමලට එකම ලේ. මරක්කලේ කොළ පාටයි, සිංහලේ රතු පාටයි, දෙමළේ වෙන පාටක් නෙමෙයි. ඔක්කොම එකම රතු පාට. ඒකත් එක්ක හදිස්සියකට මනුස්සකමට උදව් වෙන්න දැන් අර ගම් වතුර ගැහුවා, සුනාමි එක ආවා. කොච්චර මේවා වෙලත් හැදෙන්නේ නැහනේ අපි මිනිස්සු. කොච්චර දෙයක් වුණොත් එතකොට උඹ සිංහල, උඹ මුස්ලිම්, උඹ දෙමළ කියලා බලාගෙන ඉන්නවද? දුවගෙන ගිහිල්ලා උදව් කරනවා. ඒ කවුරුණත් හරි. දැන් මගේ ඉස්සරහ මිනිස්සෙක් වෙන මං ඉන්නේ කුවේට් වල. මං ලොකු ෂෝරූම් එකක ඉන්නේ කැෂියර් හැටියට. ලංකාවේ මිනිස්සෙක් ආපු ගමන් ඔයා මුස්ලිම්ද, ඔයා දෙමළද, ඔයා සිංහලද අහන්නේ නැහැ. මං හරියට සතුටු වෙනවා සිංහල කතා කරන මිනිස්සෙක් මං දැක්කම. අඩේ ලංකාවේ කෙනෙක් ඇවිල්ලා කියලා. ලංකාවේද කියලා අහනවා. එයාට කරන්න පුළුවන් හෙල්ප් එක මං කරනවා. ඇත්තට මගේ හැටියේ දෙමළ කතා කරත් මේවා කතා කරත් සිංහල සද්දයක් ඇහුනම මට සතුටුයි. අනේ ලංකාවෙන් එක්කෙනෙක් ඇවිල්ලානේ අපේ රට. ඒකත් දෙමළ ඉන්දියාවෙත් කතා කරනවානේ. ඒ නිසා අඳුර ගන්න බෑ කොහෙන්ද කියලා. සිංහල කතා කරන්නේ අපේ රටේ විතරයි. ඒතර සිංහල සද්දයක් ඇහුනම මට සතුටුයි. ලංකාවේ එක්කෙනෙක්ද කියලා මං අහනවා. එතකොට එයාලත් අහනවා. එතකොට සතුටුයි. ඒ විදියට අපි පිට රටකට ගියා නම් අපි ලාංකිකයෝ. අපි මුස්ලිම්, අපි සිංහල, අපි දෙමළ නෙමෙයි. අපි ලාංකිකයෝ. ඒ නිසා මං කරුණා කරලා ඉල්ලා සිටිනවා මේ අවුස්සන් දෙපා ජාතිවාදය, අන්තවාදය අවුස්සන් දෙපා. ඇත්තට එයා ගියේ උදව්වක් කරන්න. එයාට රෙස්පෙක්ට් කරන්න බැරි නම් පාඩුවේ කටවහගෙන ඉන්න. අනම්මනම් කියාගෙන යන්න එපා. එයා මගේ කවුරුත් නෙමෙයි. ඒත් එයා ගියේ ලංකාවේ කොඩිය අරගෙන. ලංකාවේ මනුස්සකම තියෙනවා කියලා පෙන්වන්න. ඒ නිසා අපිට කරන්න බැරි දෙයක් එයා කරානේ. ඒ නිසා එයාට හොඳක් කියන්න බැරි නම් නරකක්වත් නොකිය ඉමුනේ. ඒක හොඳයි.